හැම දිනාටම අර්ථවත් දවසක් උදා වේවා. ජීවිතය ඇත්තටම වෙනස් කරගන්නට ඉතාමත් වැදගත් දෙයක් තමයි තමා දිහා හරියට දකින්න එක. දැන් ඇත්තටම අපි තමා දිහා දකින්නවා කියලා කියන්නේ මොකද්ද? තමන්ගේ හැකියාව, තමන් කරන්න පුළුවන්, හොඳින් කරලා ඉටු කරන්න පුළුවන් දේවල් මොනවද කියන එක පිළිබඳව තක්සේරුවක් තියෙන්න ඕන. මේ ලෝකේ සිද්ධාර්ථ කුමාරයාගේ චරිතයන් බලන්න. කුඩා කාලේම අර ලෞකික ජීවිතය ගත කරාට තක්සේරුවක් වුණේ අනාගතයේ කවදා හරි අධ්‍යාත්මික මාර්ගයට පිවිසෙනවා කියන අදහස. ඒ වගේම ඉපදෙනකොටම දරුවන්ට විවිධ අභිලාෂයන් තියෙනවා. ඒවා මේ දෙමව්පියෝ ඕන්ට වඩා බල කරලා පීඩා දීලා අනිත් අය මේවා කරන්න මෙහෙම කරන්න කියලා හරියන්නේ ඒ අය කැමති එහෙම නැත්නම් හොඳින් කරන්න පුළුවන් දේවල් ආසාවෙන් කරන්න පුළුවන් දේවල් ඒ අයට ඉටු කරන්න දෙන්න ඕනේ. එතකොට තමයි ඒ දරුවෝ හරි ඊ타ත්ම ගුණාත්මක ඵලදායි දරුවන් බවට පත්වන්නේ. ඕනම අයට සමහර දේවල් වලට ආසාවන් තියෙන්න පුළුවන් ඉටු කරන්න. කැමති වෙන්න පුළුවන්. හැබැයි යාට දක්ෂතාවයක් නැත්නම් ඒක කොහොමද කරන්නේ? ඒ නිසා තේරුම් ගන්න ඕනේ සමහර ඒවාට දක්ෂතාවයක් නැහැ. නමුත් කැමති. සමහර අය දක්ෂතාවයේ තියෙන අකමැති. නමුත් ඒ දෙකම තියෙන දක්ෂතාවය සහ කැමති දේවල් තමයි හැම මොහොතකම කරන්න ඕනේ. ඒක බුදුදහමේ උගන්වනවා උත්තාන සම්පදා. ඒ කියන්නේ අපි පළමුවෙන්ම ඒ සඳහා උත්සාහවත් භාවයක් ඇති කර ගන්නට ඕනේ. දැන් බුදුදහමේ හැම වෙලෙම කියන්නේ ඔය සරබ මිග කියලා ජාතක කතාවක් තියෙනවා. ඒක කියනවා අචින්ති තම්පි භවති. ඒ කියන්නේ අපි සමහර විට හිතන දේවල් වෙන්නේ නැහැ. චින්ති තම්පි විනස්සති. එහෙම නැත්නම් හිතන දේවලුත් වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි නොහිතන දේවල් අපිට වෙනවා, හිතන දේවල් වෙනස් වෙනවා. ඒ නහි චින්තාමය ආභෝග. යම්කිසි කාට හරි කෙනෙකුට ආර්ථිකත්වයෙන් හරි ලෞකික ජීවිතය යහපත් කරගන්න පුළුවන් නම් ඉත්‍යා පුරිසස්සවා කියන විදිහට නහි චින්තාමය ආභෝග ඉත්‍යා පුරිසස්සවා කියන විදිහට හිතන්න ඕනි කියනවා. අරමුණු පිළිබඳව වීරියෙන් යුක්තව හිතන්න ඕනි කියනවා. ඒ කියන්නේ අර తాවකාලිකව අඩමාණයෙන් හිතුවොත් තමයි හිතන දේවල් වෙන්නේ නැත්තේ. හැබැයි හිතන දේවල් වෙනවා අඛණ්ඩව ඒක හිතනවා විතරක් නෙවෙයි ඒවට සැලසුම් සහගතව නිතරම ඒ දේවල් දියුණු වෙන විදිහට වැඩ කරනවා. එහෙම නැතුව හිතන දේවල් වෙන්නේ නැති ස්වභාවයක් නැහැ. හිතන දේව තමයි වෙන්නේ. ඒ නිසා තමයි මේ ලෝකේ හිතපු අය තමයි මනසින් ශක්තිමත් වුණ අය තමයි දියුණුනේ ජයග්‍රහණයටපත් උනේ. ඒ නිසා හිතුවටම බෑ ඒ හිතන දෙයට දක්ෂතාවයක් ඇති කර ගන්නට ඕනි. ඒ සඳහා උනන්දු වෙන්න ඕනි. අරමුණු පිළිබඳව අවබෝධයක් තියෙන්න ඕනි. අන්න එතකොට ජයග්‍රහණය කරගන්න පුළුවන්. මුලින්ම කියන්නේ තමන් කැමති. එහෙම නැත්නම් ආසා දේවල් වලට මුලින්ම ඒක හිතලා ඒක ආරම්භක ධාතු. ඒක පටන් ගන්න ඕනේ. එහෙම නැතුව බෑනේ ඕනම දෙයක් පටන් ගන්න ඕනේ. පටන් ගන්න කල් දාන්න හොඳ නැහැ. තමන්ට පුළුවන් හොඳ පරිසරයක් හදාගෙන ඒ සඳහා සුදුසු විදිහට සැලසුම් සහගතව පටන් ගන්න ඕනේ. ඊළඟට ඒක පරක්කම ධාතු. ඒක දැඩි වීරියෙන් කරන්න ඕනේ. නික්කම ධාතු කියන්නේ අඛණ්ඩව කරන්න ඕනේ. සමහර විට පසුබානවා දැන් මේ ලෝකේ කිසිම දෙයක් සුන්දරව ලැබෙන්නේ නැහැනේ. දරුවෙක් අධ්‍යාපනය ලබන කාලේ සුන්දරයිද? එහෙම නැත්නම් ව්‍යාපාර කරන ලෝකේ සුන්දරයිද? කිසිම දෙයක් සුන්දර නැහැ. අධ්‍යාත්මික ජීවිත මාර්ගය උනා සුන්දර නැහැ. ඒක තමයි ස්වභාවය. එතකොට නමුත් අඛණ්ඩ ප්‍රතිපදාව තුළ තමයි ඒ පරිවර්තනය වෙන්නේ. අන්න එතකොට ඒ විදිහට උත්සාහයෙන් ආරම්භ කළා දිගට කරන ගියත් බෑ. ඒකට තියෙන්න ඕනේ තාම ධාතු. තාම ධාතු කියලා කියන්නේ මනස වෙනස් නොකරගෙන Taman හැම වෙලේම අලුත් වෙන්න ඕනේ. යාවත් කාලීන වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි කරන විදිහටම නෙවෙයි. නිර්මාණශීලීව සැලසුම් සහගතව ඒවා කරන්න ඕනේ. ඒ විතර නෙවෙයි උපක්කම ධාතු සහ තිති ධාතු කියලා කියන්නේ ඒ කරන දේවල් වලින් තමන් කොහොමද ඒවා ආරක්ෂා කරන්නේ ඒවා ඵලදායි කරගන්නේ කොහොමද කියලා හිතන්න ඕන. දැන් අපි මොන විදිහේ දියුණුවක් ඇති වුණත් ඒවා වෙනස් වෙන්න පුළුවන්. දැන් අපි කොච්චර හොඳින් හිටියත් ඊළඟට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි යාවත් කාලීන වෙන්න ඕන. අලුත් වෙන්න ඕන. අන්න එතකොට අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන්. ඒ නිසා මේ හැකියාවන් සහ ඒ සඳහා උනන්දුවක් තියෙන දේවල් හොයාගෙන දිගට පුරුදු කරන්න අන්න එතකොට අපේ ජීවිතේ යහපත් කරගන්න පුළුවන් බාධක తాවකාලික වුණාට දීර්ඝ කාලන සැනසීමක් ඇති කරගන්න පුළුවන්. ඒ සඳහා මේ සදහම් සිතුවිල්ල ඒකාන්ත වශයෙන් හැම දිනාටම පාරමිතාවක්ම බවට පත් වේවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.